හායි යාළුවනේ කොහොමද ඔයාලට මං අද රට ඉන්න අය ගැන තමයි කතා කරන්න ආවේ හරිද ඇත්තටම වැඩිපුරම කතා කරන්න ඕනේ ලංකාවේ ඉන්න අපේ මහත්තුරු ගැන හොඳේ අපේ මහත්තුරු ගැන කියන්නේ හැමෝම මගේ වෙන්නත් පුළුවන් ඔයාගේ වෙන්නත් පුළුවන් කාගේ හරිද එතකොට නෝනලත් ඉන්නවා එහෙම මහත්තුරු විතරක් නෙමෙයි නෝනලත් ඉන්නවා හැබැයි මේක හොඳට මතක තියාගන්න. රටේ ඉන්නේ අපි රටේ ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් ඉන්නවනේ. ගෑනු අය රටේ ඉන්නේ තමන්ගේ අනාගතය නිර්මාණය කරගන්න මිසක් වෙන මිනිස්සුත් එක්ක මෙහි නටන්න නෙමෙයි. හරිද? එහෙම නටන මිනිස්සු ඇති. ඒ මිනිස්සුන්ව සාධාරණව හොයාගෙන ඒව කරගෙන ඒ මිනිස්සුන්ට වචන කියන්න. ඒකට කමක් නැහැ. හරිද? අනිත් එක පිරිමි. තමන්ගේ මහත්තයා. ඒ කියන්නේ ස්වාමිපුරුෂයා. එයා හස්බන්ඩ් ලංකාවේ ඉඳගෙන තමන්ගේ බිරිඳ වන පඩිය අරගෙන කාලා බීලා ජොලි කරලා සමහර විට කරන්න තියෙන දේවල් අමතක වෙලා ලිමිට් පැනලා එයා වැඩ කරලා තව ගෑනු එක ගිහිල්ලා ඒව අහු වෙනකොට තමන්ගේ ගෑනට චෝදනා කරන්න පුළුවන් ඔබ ඩ්‍රයිවර් එක හිටියද උඹ බාබාත් එක්ක හිටියද එහෙම කියලා. ඒ වගේ සක්කිලි කතා කියන්න එපා කිසිම ගෑණියෙකුට. හරිද? ඒකේ වේදනාව දන්නේ තනියම විඳවන ඒ ගෑණි විතරයි. මොකද මෙහි දුවලා ගිහිල්ලා අනේ මගේ වේදනාව කියලා මේ මෙච්චර දෙයක් මට වෙලා තියෙනවා කියලා ඇත්තටම කියලා අඬන්නවත් කෑ ගහලා අඬන්නවත් බදා ගන්නවත් ගිහිල්ලා ඒ දුක කියන්නවත් ඒ දුක තුනී කරගන්නවත් ඇත්තටම මෙහි කවුරුත් නැහැ. ඇත්තටම මට හරි දුකයි මේ කතාව කියනකොට. ඒ වගේම ගොඩක් දෙනෙකුට එහෙම වෙලා තියෙනවා. තව වෙන්නත් තියෙයි ඉස්සරහට. ඒකින්ද ඕගොල්ලොම මේ දේවල් නවත්ත ගන්න. ඒකයි මම මේක මෙහෙම කියන්නේ මේ කතාව කියන්නේ. මගේ යාළුවෙකුටත් මේ දෙයම වෙලා තියෙනවා. ඒකින්ද මම මේක කතා කරන්න ඕනේ කියලා හිතිලා තමයි අද මෙහෙම කතා කරන්නේ. හොඳම දේ තමන්ගේ සැමියත් එක්ක කතා කරගෙන ඉන්න. ඒ හිටියත් කොහොමත් වැඩක් නැහැ. යනවම් කොහොම කරහ බින්දගෙන හරි යනවා කියලා අර පැරණි කතාවක් තියෙන්නේ. ඒවා කියලා තියෙන්නේ ඇත්තට මේ කාලේ මිනිස්සු බොරුවට නෙමෙයි. ඉතින් මට කියන්න ඕනේ මෙන්න මෙච්චරයි. තමන්ගේ ගෑණිව රටේ වල වෙන ගෑනුත් එක්ක නටලා හරිද ඒ ගෑණිටම අපහාස කරන්න ලැහැස්ති වෙන්න එපා. මොකද ඒක හරිම කැතයි. විලි ලැජ්ජයි. වැරද්දක් කරා නම් ඒ වැරද්ද හදාගෙන තමන්ගේ බිරිඳනේ සෝරි කියලා ඒ වැරද්ද හදාගෙන මගේ අතින් මෙහෙම දෙයක් වුණා. මන් නොදැනුවත් හෝ දැනුවත් ඒකට මට සමා වෙන්න අපි හිටියා වගේ ඉමු කියන වචනේ කියලා තමන්ගේ බිරිඳත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න. නැතුව තමන්ම වැරද්ද කළා අහර අහිංසක ගෑනුන්ට වචන කියන්න එපා. මොකද මේ වගේ ඇතුළේ ඉඳගෙන වැඩ කරන දුක විඳින වේදනාව දන්නේ ඇත්තටම මේ වගේ වැඩ කරන මිනිස්සු විතරයි. හරිද? සමහර අයට හිතේ මොකද්ද මට වෙලා තියෙන්නේ කියලා. මොකද මගේ ඇස් වලට කඳුළුත් එනවා ඒක කියනකොට කියලා. ඇත්ත. හරිද? මට හරි දුකයි. ඒ ගැන හරිද කියන්නත් ලැජ්ජයි මේ ගැන. මොකද තමන්ගේ අනාගතය හදාගන්න කියලා බිරිඳ එනවා රට. හරිද? එක්කෝ මිනිහා වෙන ගෑණියෙක් එක්ක තියාගෙන ඉන්නවා නැත්තම් තව මොන හරි නාඩගම් නටනවා එක්කෝ යාළුවොත් එක්ක බේබදු කමේ ඇවිදිනවා. ඒ වගේ දේවල් ගොඩ සිද්ධ වෙනවා ලංකාවේ. හරිද? ඒක අනිවාර්යෙන්ම ගොඩක් අය දන්නවනේ. ඒ වුණාට කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මං හිතන්නේ කතා කරනවද කියලා. මං එහෙම වීඩියෝ එකක් දැකලත් නැහැ. සමහර කතා කරලත් ඇති. ඒ වුණාට මං කියන්න ඕනේ ඒ වගේ ජරා සක්කිලි වැඩ කරලා ඇත්තටම තමන්ගේ ගෑණියව පහත් කරලා පාගල කතා කරන්න එපා. හරිද? මේකේ ඉඳගෙන ඇත්තටම කාගාවට ගිහිල්ලා ප්‍රශ්නයක් විසඳන්නද? කාට කියන්නද? දුවලා එන්නද? ඇත්තට මේ වගේ වැඩ කරන ගෑනු අය බස් එකක් තිබ්බනම් ඒ කියන්නේ බස් එකේ එන්න පුළුවන් දුර හිටියානම් මේ මිනිස්සු ගුටි කාලා. ඇත්තටම මේ මිනිස්සු ගුටි කාලා මේ මිනිස්සුන්ට ගහලා මේ මිනිස්සු අපි බස් වලට නැගලා එනවා. මොකද එච්චරටම මේ අපිරියයි කියන්නේ අර සල්ලි ඕනේ කරන්න වැඩේ නිසා තමයි මේ ජොබ් එක කරගෙන ඉන්නේ. සමහර අය උඹ මොනවද මේ කතා කරන්නේ මේ මොනවද කියන්නේ කියලා. මන් දන්නේ මට දැනෙන දේ මං කතා කරේ. මට හරි කියලා හිතන දේ තමයි මම කිව්වේ. අනිත් එක මේ අපේ පිරිමින්ට ගෑනුන්ටත් කියන්නේ මෙහි මිනිස්සයවිල වැඩ කරනකොට මිනිහා පඩිය આવනකොට එහෙ ගෑණි මේ පඩිය අරගෙන විකාර කරලා වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ලා එහෙම නාඩගම් නටනවා. මේ අපි දන්නවා ඒවා දැකලත් තියෙනවා. ඉතින් මේ මිනිස්සු අපිට කියලා අඬලත් තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න කනුගාටුයි ඔය වගේ ජරා වැඩ සක්කිලි වැඩ කරන්න එපා. මෙහි ඇවිල්ලා ගෑනු විඳින දුක මිනිස්සු විඳින දුක හොඳට දන්නවා. ඒ ජරා වැඩ කරන ගෑනු ඇති.
ඒ මිනිස්සුත් එක්ක ඒ අය බේරගනී මේ දේවල්. අර නොකරන මිනිස්සුන්ට ගෙවල් ඇතුලේ වැඩ කරන අයට එහෙම කියන්න එපා. මොකද අපිට ඇත්තටම මෙහි කන්න තියෙන්නේ මස්, මාළු, ඒ කුකුල් මස් ඔය ටිකනේ අපිට කන්න තියෙන. එළවලු මේ ගෙදර නම් මං එළවලු දකින්නේ කියලා තමයි ගෙන්න ගන්නේ. මම කියනවා මැඩම්ට කියනවා ඒකත් කියලා සතියක් දෙකක් ඊට පස්සේ ඔන්ලයින් ඕඩර් කරගෙන ඒ ඔන්ලයින් ඕඩර් කරේ මම රණ්ඩුත් කරා. ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නේ අපිට එළියට යන්න වෙලාවක් නැහැ. අපිට එළියට යන්න නිවාඩුවක් නැහැ. ඉතින් අපිට ඔන්ලයින් හරි ගෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මුකුත් කිව්වේ නැහැ. හරි ගෙන්න ගන්න කියලා කිව්වා. ඉතින් ඒ එන මිනිහවත් ජෝඩු කරන්න තරම් මිනිස්සු පහත් නම් හරිද මේ හොඳට මතක තියාගන්න මේ ගෙවල් වලට වෙන මිනිස්සුන්ව පිටින් තියා මේ ගෙවල් වල වැඩ කරන්න ආවත් එක්ක බාබා ඉන්නවා එහෙම නැත්නම් කැමරා වලින් බලාගෙන ඉන්නවා ඒකින්ද අඩුම අපිට මේ ගෙවල් වලට එන්නේ අම්මන් කියලා කියන්නේ වැඩ කරන එන පිරිමින්ට වතුර බෝතලයක්වත් දෙන්න අපිට බෑ තහනම් හරිද අපිට කිව්වොත් ආබ ඇවිල්ලා ඉන්නවා. එතකොට එයා කිව්වොත් දෙන්න කියලා ඒ වෙලාවට අපිට දෙන්න පුළුවන්. නැතුව ඒගොල්ලෝ ඉල්ලුව සැනින් අපිට වතුර දෙන්නවත් තහනම්. හරිද? එතකොට ගේට්ටුවෙන් ඇතුළට එනකොට එන තැන ඉඳලා ගේ වටටම කැමරා. සාලෙට කැමරා. කුස්සියට කැමරා. හරිද? වොෂ් රූම් එකටයි අපේ කද්දාම කියන රූම් එකටයි විතරයි නැත්තේ කැමරාව. හරිද? නෑ සමහර ගෙවල් වල ඒකත් කද්දාමගේ රූම් එකටත් තියෙනවා. ඉතින් නිදහසේ පිජාම එක ඇඳගෙනවත් නිදා ගන්න විදිහක් නෑ. අර උදේ ඉඳන් ඕවරෝල් එක ඇඳගෙන කියන්නේ යුනිෆෝම් එක ඇඳගෙන වැඩ කළා ආයෙත් ඇවිල්ලා ඉතින් පටලවගෙන ඔක්කොම කරගෙන නිදා ගන්න ගියාම එපා වෙනවා. මොකද අපි දන්නේ මේ කැමරාවෙන් බලන්නේ කවුද කැමරාවෙන් කොහෙ තියෙනවද අරවද මේවද කියන්නේ ඇත්තටම අපි දන්නේ නැහනේ. ඉතින් ඒක නිසා අරක බිත්තිය ගහලා තියෙන කැමරාව දිහා බලන මොකක් කරන්නද වොෂ් රූම් එකට ගියා වොෂ් එකක් දාගත්තා. ඒක ඇතුලේ මැඳුම් ඇඳගත්තා ආවා පටලවගෙන නිදාගත්තා. ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ. හරිද? අඩුම එහෙමවත් හුස්ම ගන්නවත් සමහර අයට කාන්තාවන්ට බෑ. ඉතින් ඒක නිසා අපහාස කළා මිනිස්සු පාව දීලා ලංකාවේ ඉඳගෙන මිනිස්සු කරන ජරා වැඩ නවත්තගෙන ඒ ගෑනිත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරන්න. මොකද මෙහි ඉඳගෙන අම්මා තාත්තා නෑදෑයෝ හිත මිතුරු මුකෙක්වත් නැහැ. ඇත්තටම කතා කරලා සතුටින් ඉන්න මේ දුකක් කියන්න වේදනාවක් කියන්න කෑ ගහලා අඬන්නවත් මෙහි ඉඩක් අපිට නැහැ. ඒක නිසා පොඩ්ඩක් ඔයාලා මේ ওই දේවල් නවත්ත ගන්න. හරිද? වැරද්දක් කරා නම් ඒ වැරද්දට සෝරි කියලා සමාව අරගෙන ඒ දේවල් හදාගන්න. මොකද මිනිස්සු අතින් වැරදි වෙනවා. මිනිස්සු වැරදි කරනවා. ඒව හදාගන්නත් මිනිස්සුයම දැනගන්න ඕනේ. තේරුණාද? ඒකින් හින්දා රටේ ඉන්න ගෑනුන්ට අපහාස කරන්න එපා. රටේ ඉන්න පිරිමින්ට අපහාස කරන්න එපා. බොරුවට මේ ඒකින් හින්දා තමන්ව හදාගන්න නැතුව අනිත් අයට ඇඟිලි දික් කරන්න එපා. මොකද එක ඇඟිල්ලක් තමන්ට අනුට දික් කරගෙන ඉන්නකොට තමන්ට ඇඟිලි හතරක් නැමිලා තියෙන එක මතක තියාගන්න. හරිද? මේ ඒක නිසා ඒ විදිහට දේවල් කරන්න එපා. මේ ඔයාලට මේ වීඩියෝ එකේ ගන්න දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඇත්තටම මම ආපහු සැරයක් කියනවා ඔය වගේ සක්කිලි වැඩ කරන්න එපා. මොකද මෙහි විඳින දුක අපා දුක බ්ලොක් කරා, කට් කරා, Wi-Fi off කරා, ආන්සර් කරන්න බැරි වුණා කියලා මේ අපහාස කරන්න එපා. මොකද වෙන මිනිහෙක් එක්ක බුදියන්න තරම් මෙහි මේ වාතාවරණයක් නැහැ ඇත්තටම. හරිද? ඒකින් දා පරිසරයක් නැහැ. ඒකින්ද එහෙම කියන්න එපා. ඒක පව්. මොකද කියන වචන ආපහු ගන්න බෑ. තේරුණාද? පිහියෙන් අයනට වැඩි රිදෙනවා මේ වචන. දරා ගන්න හරි අමාරුයි. තමන් වැරද්දක් කරාම ඒ වැරද්ද තේරුම් ගන්න පුරුදු වෙන්න. මට තව තියෙනවා කතා කරන්න දේවල් ගොඩක්. මං ඉස්සරහට ටික වීඩියෝ වලින් අරගෙන එන්නම්. හොඳයි කියලා හිතන අය කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්න. තෙරුවන් සරණයි හැමෝටම.